ලාංකීය සිනමාවේ මහා මාතාව 99 වැනි වියට ඇය ශ්‍රී ලාංකීය සිනමාවේ සහ ටෙලිනාට්‍ය වංශකතාවේ අභිමානවත් මහා මාතාවයි. දශක 7කට අධික කාලයක් පුරා තිරය මත මෙන්ම ඉන් පිටතදීත් අපේ හිත් ආදරයෙන් ගෞරවයෙන් දිනාගත් ඇය අද තවත් සුවිශේෂී කඩඉමක් පසු කරනවා. ඔව්, ලාංකීය කලාවේ නොමැකෙන සලකුණ කලාකීර්ති අයිරාංගනී සේරසිංහයන් අද සිය ජීවන ගමන් මගේ 99 වැනි වියට පා තබනවා. 1927 ජූනි මාස 9 වෙනිදා සබරගමුවේ සුන්දර රුවන්වැල්ල ප්‍රදේශයේදී ඇය මෙලොව එළිය දුටුවේ අයිරාංගනී රොක්සානා මීදෙනිය නමින්ය. ප්‍රභූ පවුලක උපත ලැබූ ඇය කුඩා කල සිටම පරිසරයට මෙන්ම කලාවටද දැඩි ලැදියාවක් දැක්වුවා. පසුව ඇය මෙරට ප්‍රවීණ සහ ප්‍රකට නාට්‍යවේදියෙකු වූ වින්ස්ටන් සේරසිංහයන් සමග විවාහ ගිවිස ගැනීමෙන් පසුවයි අයිරාංගනී සේරසිංහ නමින් මුළු රටක්ම හඳුනන කලාකාරිනියක් බවට පත් වුණේ. ඇගේ අධ්‍යාපන ජීවිතයේ දෙස බැලීමේදී ඇය එකල සමාජයේ කැපී පෙනෙන උගතුන් අතර ඉදිරියෙන්ම සිටි කාන්තාවකි. කොළඹ සාන්ත බිජට් කන්‍යාරාමය බිසොප් විද්‍යාලය සහ මහනුවර උසස් බාලිකා විදුහලෙන් මූලික අධ්‍යාපනය ලැබූ ඇය ලංකා විශ්වවිද්‍යාලයෙන් කලා උපාධිය දිනා ගැනීමට සමත් වුණා. ඔබ දන්නවාද රංගනයට පිවිසීමට පෙර ඇය වෘත්තිමය වශයෙන් විවිධ ශේෂ්ත්‍ර නියෝජනය කළා. මුලින්ම මියුසියස් විද්‍යාලයේ ගුරුවරියක ලෙස කටයුතු කළ ඇය පසුව සුප්‍රකට ටයිම්ස් පුවත්පතේ මාධ්‍යවේදිනියක ලෙස මෙන්ම ලංකා ගුවන් විදුලි සංස්ථාවේ ඉංග්‍රීසි අංශයේ නිවේදනයක සහ මාධ්‍යවේදිනියක ලෙසද තමන්ගේ දක්ෂතා රටටම ප්‍රදර්ශනය කළා. 1950 දශකයේදී ලයෆල් වෙන්ට් රඟහල කේන්ද්‍ර කර ගනිමින් ඉංග්‍රීසි නාට්‍ය හරහා රංගනයට පිවිසී ඇගේ සිනමා චාරිකාව ආරම්භ වන්නේ 1955 වසරේදී. ඒ ආචාර්ය ලෙස්ටර් ජේම්ස් පීරිස් මහතා රජයේ චිත්‍රපට අංශය වෙනුවෙන් නිර්මාණය කළ වාර්තා චිත්‍රපටයකිනි. නමුත් ඇගේ සිනමා දිවියේ සැබෑ පෙරළිය සිදු වුණේ 1956 වසරේ තිරගත වූ ලාංකීය සිනමාවේ හැරවුම් ලක්ෂය ලෙස සැලකෙන රේඛාව චිත්‍රපටයෙනි. එහි ඇය නිරූපණය කළ කතිරිනා හාමිගේ චරිතය මෙරට සිනමා ප්‍රේක්ෂකයන් වැළඳගත්තේ අතිශය ඉහළිනි. එතැන් පටන් ඇය ලාංකීය සිනමාවේ සම්භාවනීය මවගේ චරිතයට පණ දුන් අසිරිමත් නිළිය බවට පත් වුණා. ඇගේ රංගන පරාසය ලංකාවට පමණක් සීමා වුණේ නැහැ. ඔස්කා සම්මාන සඳහා පවා නිර්දේශ වූ ලෝක ප්‍රකට අධ්‍යක්ෂිකා දීපා මෙතාගේ වෝටර් චිත්‍රපටය ඇතුළු ජාත්‍යන්තර සිනමා නිර්මාණ රැසකට ඇසිය විශිෂ්ට රංගන දායකත්වය සැපවුවා. දශක 7කට අධික කාලයක් පුරා වේදිකාව සිනමාව සහ ටෙලිනාට්‍ය කලාව පෝෂණය කිරීම වෙනුවෙන් ශ්‍රී ලංකා රජය විසින් ඇයට ලංකාවේ පිදිය හැකි ඉහළම සිවිල් සම්මානයක් වන කලාකීර්ති ගෞරව නාමය පිරිනමනු ලැබුවා. මීට අමතරව ඇය ජීවිතයේ එක්වරක් පමණක් පිදෙන සරසවිය ස්වර්ණ සංක සහ රේඩියෝ සිලෝන් ජීවන රත්න සම්මාන රැසකින්ද පිදුම් ලැබුවා. රංගන ශිල්පිනියක ලෙස පමණක් නොව ඇය මෙරට පරිසරය සුරකීම වෙනුවෙන් කැපී පෙනෙන මෙහෙවරක් කළ සැබෑ පරිසරවේදිනියකි. රුක්රක්කනෝ සංවිධානයේ සක්‍රිය සමාජිකාවක් ලෙසද ඇය මෙරට වනාන්තර සහ ගස්වැල් සුරකීමට ජීවිතයේ විශාල කාලයක් කැප කළා. රංගනයෙන් මනුෂ්‍යත්වයෙන් සහ පරිසර හිතකාමීත්වයෙන් රටටම ආදර්ශයක් වූ අපේ සිනමාවේ මහා මාතාව කලාකීර්ති අයිරාංගනී සේරසිංහට නිදුක් නිරෝගී දීර්ඝායුෂ පිරුණු සුබ උපන්දිනයක් වේවා කියා කිව්වේ ලංකාව වන අප ප්‍රාර්ථනා කරනවා. මේ වගේ වටිනා වීඩියෝ දිගටම බලන්න අපේ channel එක subscribe කරන්න, like කරන්න, අදහස් පහලින් comment කරන්න.